හරි මේ විඩියෝ එක මම ඇත්තටම කරන්න පටන් ගත්තේ ගිය සතියට කලින් සතියේ. ඒ වුණාට මම හැමදාම විඩියෝ එකක් කරලා ඊළඟ දවසේ ඒක පෝස්ට් කරන්න බලනකොට තව අලුත් දේවල් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් තමයි ටිකක් පරක්කු වුණේ මේකට. ඒක නිසා මම මේ විඩියෝ එකේදී කතා කරනවා මේ මට හිතුණා මේ ඕපන් ක්ලෝ එක්කම දැන් ඕපන් ක්ලෝ කියන එක සෑහෙන ග්‍රෝ වෙලා තියෙනවා. ඒක නිසා ඇතිවෙච්ච තව හොඳ ටූල්ස් ගොඩාක් තියෙනවා. ඒවා අපිට වැහිලා තියෙන්නේ මේ ඕපන් ක්ලෝ නිසා. ඒක හින්දා අද මම කතා කරනවා කව් ඒජන්ට් කියලා එකක් ගැන. හරි. අපි ඕපන් ක්ලෝ සීරීස් එකේ 3 වෙනි එපිසෝඩ් එකේ බලන්න හදන්නේ ඕපන් ක්ලෝ නිසා හැදුන තව ඒ වගේ ඒජන්ටික් AI සොලියුෂන්ස්. අපි මුලින්ම බලන්න යන්නේ කව් ඒජන්ට්. කව් ඒජන්ට් කියන්නේ මෙන්න මේක මේ තියෙන්නේ ChatGPT on WeChat කියන එක තමයි කව් ඒජන්ට් වෙන්නේ. මෙතන COW එකෙන් තමයි කව් කියන එක තියෙන්නේ හැදුනේ. මේක චයිනීස් වලින් තියෙන්නේ. අපි ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක බලමු. අපිට ඕන කරන්නේ එක කමාන්ඩ් එකයි. මොකද දැන් AI විතරක් නෙවෙයි මේ AI ඒජන්ට් විතරක් නෙවෙයි. දැන් තියෙන ගොඩාක් software මේ වගේ tools one liner එකකින් තමයි එන්නේ ඉන්ස්ටොලේෂන් එක. හරි. අපි ඒක එන්ට දීලා බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා environment installation හරි මේක කියන already තියෙනවා කියලා. මම කලින් දාපු එකක් ඉතුරුලා තියෙනවා. අපි ඒක override කරමු. හරි. මේ තියෙන්නේ ඒකේ configuration file එක තමයි පිටිපස්සේ පේන්නේ. හරි. දැන් අපිට තියෙන්නේ මේ AI model එක මොකක්ද කියලා choose කරන්න. අපි දෙමු Kimi number 3. Kimi moonshot API key එක මං සාමාන්‍යයෙන් මේ වගේ වැඩකදී අලුත් කී එකක් හදනවා. ඔයාලා moonshot.ai එකේ මෙන්න මේ console කියන එකට ගියාම මේ කී එකක් හදන්න පුළුවන්. $10ක් වගේ දුන්නහම දවස් 7-8ක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට වැඩියත් පුළුවන්. YouTube කියලා දාමු මේකට නම. ඒ කී එක අරගෙන මේකට දීලා මොඩල් එක මේක තමයි හොඳම. මේ තියෙන chat චයිනා වල තියෙන තව chat apps අපි use කරමු 7 web same port එක default port එක දෙමු. yes හරි මෙන්න මේක තමයි මේක අප් වුණ වෙබ් කන්සෝල් එක. හරි මේ තියෙන චයිනීස් අපි ඉංග්‍රීසි වලට මාරු කරමු. hello හරි මෙහෙම ප්‍රශ්නයක් එනවා. එතකොට අපි කරන්න ඕනේ මෙතන ඉංග්‍රීසි වලට මාරු කරලා config ගිහිල්ලා මෙන්න මේක තමයි ප්‍රශ්නේ. දැන් අපි API key එක ගන්නේ මෙතන moonshot.ai වලින්. මෙතන තියෙන්නේ CN site එක. ඒක AI කරලා save කරලා ඒක වෙනසක් කරේ නෑනේ. chat එකට ගිහින් hello හරි චයිනීස් වලින් තමයි කතා කරන්නේ. do you know English? finally හරි දැන් ඉංග්‍රීසි වලින් කතා කරනවා. දැන් මම මේක පටන් ගන්න කලින් මම පොඩි use cases වගේක් හෙව්වා.
අපිට ටෙස් කරන්න පුළුවන් එකක් මේ එකන අපිට වෙබ්සයිට් එකට ලොග් වෙලා එක ඩීටෙල්ස් ගන්නේවා මේ ඉට පස Google ෂීට් ෆිල් කරනවා ඒවා සාමාන්‍ය දේවල් වගේ මේකට අපි ගමු මේ සයිට් එක හරි අපි කියමු go to this site go to use below credentials take a screenshot and save it බලමු මොකද කරන්න කියලා yes I'm unable to navigate to website or take a screenshot මෙයා කියන browser tool එක නෑ කියලා මේ chat එක යන අතරතුර අපි ගිහිල්ලා බලමුද skills ko browser web fetch මේ තියෙන browser ඇයි ඒක නැත්තේ මම දැන් මේ පටන් ගත් මම මේක මීට කලින් try කරලම නැහැ හැබැයි සෑහෙන කියන්නේ simple ඒක වෙනමම හොයන්න ඕනේ අපි බලමු මෙයා කොහොමද වැඩේ කරන්නේ කියලා හරි මෙයා කියනවා I have created the Python script for you here's what it is හරි I want you to run it බලන්න ඒ tool ඔක්කොම install කරගන්නවා හරි ඒ browser එකට යනවා දැන් හරි බලමු මොකද ඔන්න agentic AI කරන හැටි අපිට කොච්චර ලේසිද වැඩ කරගන්න හරි අපි තව use case එකක් තිබුණා මොකද්ද තව use case එකක් තිබුණේ මොකද්ද හොඳ එකක් වෙන ඉතින් ගොඩාක් කට්ටියට ඕන කරන දෙයක් මේකෙන් කරගන්න පුළුවන් stock price tracking crypto price tracking අපි අහලා බලමුනේ can you get me the top 3 Colombo stock exchange symbols කියලාද කියන්නේ බලමු මේකේ හොඳක් තියෙන්නේ අර ඕපන් ක්ලෝ එකේ ඒක පොඩ්ඩක් මේට වැඩිය බරයි ඒ කියන්නේ ඒක අනවශ්‍ය ටූල්ස් ගොඩක් තියෙන අනවශ්‍ය නෙවෙයි ඒක දැන් ගොඩක් ලොකු වෙලා තියෙනවා මේ කට්ටිය එකට එක ටූල් සෙට් කරලා ඒක නිසා මේක ලයිට් වේට් ඉක්මනට ගන්න පුළුවන් හරි මේ තියෙන්නේ මං හිතනවා මේ ටික ඇති කියලා මෙතනින් එහාට යමක් කරගන්න
මේ විඩියෝ එක ගැන කමෙන්ට්ස් සහ ඉස්සරහදී ඔයාලා කැමති දේවල් මොනවද කියලා කිව්වොත් මට පුළුවන් මම දන්න දේවල් ඒකට සම්බන්ධ දේවල් ඉස්සරහ විඩියෝ වලදී කරන්න. බොහොම ස්තුතියි.